දුෂ්‍රාබාධිත පුරවැසියන් වෙනුවෙන් වූ සීල සමාදාන වැඩසටහනක් ඊයේ පැවැත්වුණා. ආදී සේනානායකයින්ගේ බෞද්ධ සංගමයයි මෙය සංවිධානය කර තිබුණේ. වැඩසටහන පැවැත්වුණේ හොරණ තලගල ශ්‍රී මංගලාරාම විහාරස්ථානයේදී. දෘශ්‍යාබාධිත පුරවැසියන් 50 දෙනෙක් සීල සමාදාන වැඩසටහන සඳහා සහභාගී කරවාගෙන තිබුණා. ධර්මදේශනා ඇතුළු පින්කම් රැසක් දිනය පුරා ඔවුන් වෙනුවෙන් ක්‍රියාත්මක කළ අතර සිල් පවාරණයෙන් අනතුරුව එම පිරිස වෙත වියලි ආහාර සලාක පරිත්‍යාගයක්ද සිදු කළා. පූජනීය සංඝරත්නය ප්‍රමුඛව ආදී සේනානායකයින්ගේ බෞද්ධ සංගමේ පිරිස මෙම වැඩසටහන සමගින් එක්ව සිටියා. අද මේ විහාරස්ථානයේ විශේෂ සීල භාවනා පින්කමක් පැවැත්වෙනවා. කොළඹ ඩී.එස්. රණක විද්‍යාලයේ ආදි සේනානායකයන්ගේ බෞද්ධ සංගමයේ මගින් සිදු කරන දෘශ්‍යාබාධිත පුද්ගලයන් වෙනුවෙන් සිත පවත්වන සීල භාවනා පින්කම මේ වර්ෂයේ මෙම විහාරස්ථානයේදී අද දවසේ පැවැත්වෙනවා. මේ විහාරස්ථාන මහා සංඝරත්නයේ සිරම දායක පින්වතුන්ගේ ආශිර්වාදය ඇතුව 50 දෙනෙක් පමණ මේ බස්නාහිර පළාතේ කොළඹ කළුතර ගම්පහ කියන දිස්ත්‍රික්ක වලින් පැමිණිච්ච 50ක් පමණ පිරිස මේ සඳහා සහභාගී වෙනවා. රත්මන නන්ද විද්‍යාලය ඉගෙන ගන්න දරුවනුත් මේ සඳහා සහභාගී වෙනවා. සිල් සමාදන් වීමට අවශ්‍ය කරන සිල් ඇඳුම් කට්ටලයක් ලබා දීලා තියෙනවා. එයයි ගමන් ගාස්තුවත් විහාරස්ථාන මගින් සම්පාදනය කරලා තිබෙනවා. ඒ වගේම ආදි සේනානායකයන්ගේ බෞද්ධ සංගමය මේ සිල් සමාදන් කරන හැම දෙනාට වටිනා වියලි සලාක මල්ලක් සුදු සැර යටියක් ආදී ලබා දෙමින් අනුග්‍රහය ලබා දීලා තියෙනවා. මේ කටයුතු සියල්ල සංවිධානය කළේ ආදි සේනානායකයන් බෞද්ධ සංගමේ ගිහි අනුශාසක දයා උක්කත් ගුරු මෑණියන්ගේ උපදෙස් පරිදි ඒ සංගමේ නිලධාරී මණ්ඩලය විසින්.